අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියන ගාථාව කිව්වේ ගන්ධ ගහන කුණුවලකට වැටිච්ච රජ කෙනෙක්. මේක ලස්සන කතාවක්. අහලා බලන්නකෝ. මේක තියෙන්නේ සරබ මිග නම් වූ ජාතක කතාවේ. මේ කතාවේ සඳහන් වෙන රජතුමා රාජ පිරිසත් එක්ක දවසක් මුවදඩේ මේ ගියා කැලෑවට. මේ යනකොට පිරිස කතා කරගත්ත මුවන්ට විදින ක්‍රමයක්. ඒ මොකද්ද? කවුරු හරි කෙනෙක් ළඟින් මුවෙක් දිව්වොත් ඒ මුවාට විදින්න ඕනේ මුවා ළඟින්ම ඉන්න කෙනා කියලා. ඉතින් රාජ පිරිස උපක්‍රමයක් කෙදුවා රජතුමා ගාවින්ම මුවෙක් දුවන විදිහට. ඒ වෙලාවේ රජතුමා ගාවින් මුවෙක් දිව්වා. රජතුමා දුන්නයි ඊතලයේ අරගෙන මුවාට විද්දා. හැබැයි ඉලක්කේ වැරදුනා. මුවා දක්ෂයි. මුවා වේගෙන් පලා ගියා. දුවලා යන්න ගියා. ඉතින් මේ මුවා සාමාන්‍ය මුවෙක් නෙවෙයි මුව රැළේ නායකයා. මුව රජතුමා සරබ මිග නම් වූ මුවා. මේක බලාගෙන හිටපු රාජපිරිස hina වෙන්න පටන් ගත්තා. ලැජ්ජා කරන්න පටන් ගත්තා රජුරවන්ට. අයියෝ රජතුමාට බැරි වුණානේ මේ මුවාට විද ගන්න කියලා. ඉතින් ලැජ්ජාවටපත් වෙච්ච රජතුමා දුන්නයි ඊතලයයි විසි කරලා කඩුවත් අතින් අරගෙන මුවා පස්සෙන් වේගෙන් දුවන්න පටන් ගත්තා. අන්න එහෙම දුවනකොට තමයි මේ රජතුමා අර ගඳ ගහන කුණු වලට වැටුනේ. ඉතින් මුවා නැවතිලා ආපහු වැරලා බැලුවා රජතුමා එනවද කියලා. පේන්නේ නැහැ. මුවා හිතුවා රජතුමා අර වලට වැටිලා ඇති කියලා. මොකද මුවා කැලේ ගැන හොඳට දන්නවා. වල මග ඇරලා තමයි මුවා දිව්වේ. මේ මුවා හරි කරුණාවන්තයි. ආපහු ආව වල ගාවට. ඇවිල්ලා බලනකොට රජතුමා ඉන්නවා. ආරක්ෂිතව රජතුමා වලෙන් ගොඩට ගත්ත මේ මුවා. අරගෙන රජතුමා වාඩි කරලා රජතුමාට ධර්මයේ දේශනා කළා. ඉතින් මේක ජාතක කතාව. මේ කතාවේ තියෙන විදිහට මම මේ ඔබට කියන්නේ. රජතුමා මුවා ගැනත් පැහැදුනා, දේශනා කළ ධර්මයේ ගැනත් පැහැදුනා. පැහැදිලා සියලු මුවන්ට අභයදානය දුන්නා. ඊට පස්සේ රජතුමා රාජපිරිසත් එක්ක මාලිගාවට ආවා. ඇවිදින් පහුවදා රජතුමාට මේක මතක් වෙනවා. මතක් වෙන වාරයක් ගන්න රජතුමා ගාතාවක් කියනවා. අන්නේ කියපු ගාතාව තමයි මේ. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති නහි චින්තාමයා භෝග ඉත්‍යා පුරුසස්සවා කියන ගාතාව නිතර නිතර කියන්න පටන් ගත්තා. රජතුමාට මේක මතක් වෙන වාරයක් ගානේ. පුදුම දෙයක් නෙවුනේ. ඉතින් මේක අහගෙන හිටිය පුරোহিত බ්‍රාහ්මණයා. බ්‍රාහ්මණයාට ඇහිලා රජතුමා ගාවට ඇවිදින් රජතුමාට බමුණා කියනවා රජතුමනි ඊයේ දවසේ ඔබතුමාට මෙහෙම අරුම පුදුම දෙයක් සිද්ධ වුණා නේද කියලා. ඉතින් රජතුමා මේක අහලා පුදුම වුණා. මොකද රජතුමත් එක්ක පුරোহিত බ්‍රාහ්මණයා කලින් දවසේ මුවදඩේ මේ ගියේ නැහැ. රජතුමා අහනවා බමුණගෙන් බ්‍රාහ්මණය ඔබ කොහොමද මේක දන්නේ? ඔබතුමා ගියේ නෑනේ අපිත් එක්ක ඊයේ මුවදඩේ මේ කියලා. රජතුමාට බමුණා කියනවා පුරোহিত බ්‍රාහ්මණයා ඥානවන්තයි. රජතුමනි ඔබතුමා මේ ගාතාව කියනකොට මේකේ අර්ථය මට වැටහෙනවා. අන්න ඒ නිසයි මම ඔබට මේක කිව්වේ කියලා. ඉතින් මේකේ අර්ථය තමයි අචින්තිතම්පි භවති. නොසිතන දේ සිදුවේ. චින්තිතම්පි විනස්සති. සිතන දේ සිදු නොවේ. නහි චින්තාමයා භෝග ඉත්‍යා පුරුසස්සව. යම් කිසි ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට Taman සිතූ පරිදි සම්පත් නොලැබෙයි කියලා. බලන්නකො අචින්තිතම්පි භවති. රජතුමා නොහිතන දෙයක් නෙමේ සිද්ධ වුනේ. රජතුමා හිතුවේ නෑ කුණු වලට වැටෙයි කියලා. මුවා ධර්මයේ දේශනා කරයි කියලා හිතුවේ නෑ. රජතුමා සියලු මුවන්ට අභයදානය දෙයි කියලා හිතුවේ නෑ. මේ නොහිතන දෙයක්මයි සිද්ධ වුනේ. අන්න ඒ නිසා තමයි අචින්තිතම්පි භවති කියලා කිව්වේ. චින්තිතම්පි විනස්සති. Taman සිතපු දේ වෙනස් වුණා. සිද්ධ වුණේ නෑ. Taman සිතුවේ මුවත් අරගෙන එන්න පුළුවන් වෙයි කියලා. නමුත් සිද්ධ වුණේ ධර්මය අහලා මුවාගෙන් පැහැදිලා සියලු මුවන්ට අභයදානය දෙන එකයි සිද්ධ වුණේ. නොසිතන දෙයක්මයි සිද්ධ වුණේ. සිතන දේ සිද්ධ වුණේ නෑ. ඉතින් මේක ලස්සන කතාවක්. ඉතින් මේ කතාවත් මේකේ තේරුමත් සම්පූර්ණ ගාතාවක් ඔබට කියා දෙන්න ඕන නිසා තමයි මේ කතාව මම ඔබට කිව්වේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.